සැපවත් ජීවිතයක් ගත කිරීමට අපි කවුරුත් කැමතියි. ඉතින් අපේ ලෞතුරා බුදුහාමුදුරුවෝ ගිහි ජීවිතය ගත කරන අපිට ප්‍රීතිමත් ගිහි ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය ගිහි සැප හතරක් ගැන දේශනා කොට තියෙනවා. මේ සූත්‍ර දේශනාව තිබෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ අනන සූත්‍රයේ. අපි බලමු දේශනා කොට වදාළ ගිහි සැප හතර මොනවාද කියලා. 1. අත්තිසුඛ. අත්තිසුඛ කියලා කියන්නේ තම උත්සාහයෙන් ධාර්මිකව උපයා සපයාගත් මිල මුදල්, ගෙවල් දොරවල්, ව්‍යාපාර වැනි දෑ තමන්ට ඇති බව දැනෙන විට සිතෙහි ඇතිවන අභ්‍යන්තර සතුට තමයි අත්තිසුඛය කියලා කියන්නේ. නමුත් මත්ද්‍රව්‍ය වෙළඳාම, සත්ව වෙළඳාම වැනි දෑ අධාර්මිකව උපයා ගන්නා සම්පත් අත්තිසුඛයට අයත් වෙන්නේ නැහැ. ඉතින් ඔබ හැමදෙනාම ධාර්මිකව උපයා සපයාගත් වස්තුවෙන් ජීවත් වීමට කටයුතු කරන්න. 2. භෝග සුඛ. භෝග සුඛය කියලා කියන්නේ අපි පළමුව කතා කරපු අත්තිසුඛයට අයත් ධාර්මිකව උපයා සපයාගත් වස්තුව භාවිතා කරමින් ජීවිතය ගත කිරීමේ සතුට. ධාර්මිකව උපයාගත් මුදල් තමන්ගේ ප්‍රයෝජනයට මෙන්ම අඹදරුවන් දෙමාපියන් පෝෂණය කිරීම සහ මහා සංඝයාට දන් පිදීම වැනි පින්කම් සඳහා යෙදවීමෙන් ලැබෙන සතුට තමයි භෝග සුඛය කියලා කියන්නේ. ඉතින් ඔයාලත් ධාර්මිකව උපයාගත් වස්තුවෙන් දෛනික ජීවිතය ගත කිරීමට උත්සාහ කරන්න. ඒ වගේම දන් පින්කම් කිරීමටත් කටයුතු කරන්න. ලෝභකම නිසා මුදල් පාවිච්චි නොකිරීම භෝග සුඛය නැතිවීමට කාරණාවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැනත් මතක තියාගන්න. 3 වෙනි කාරණාව තමයි අනන සුඛ. බුදුදහමට අනුව ජීවිතයට ඊටාම වැදගත් සතුටක් තමයි මේ අනන සුඛය කියලා කියන්නේ. කිසිම කෙනෙකුට මුදලක්, දීපලක් හෝ කුමන හෝ දීපලකින් ණය නැතිව ජීවත් වීම, Taman ආර්ථික අතින් නිදහස් වීම තුලින් සිතට දැනෙන විශාල සැහැල්ලුව තමයි අනන සුඛය කියලා කියන්නේ. 4. අනවජ්‍ය සුඛ. අනවජ්‍ය සුඛය කියලා කියන්නේ සිත කය වචනයෙන් කිසිදු වරදක් නොකර නිවැරදි දිවි පෙවතක් ගත කිරීමෙන් ලැබෙන නිර්දෝෂී සතුට තමයි අනවජ්‍ය සුඛය කියලා කියන්නේ. ලෞතුරා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මෙය ගිහි සැප අතරින් උතුම්ම සැපය කියලා. ඉතින් මේ අනන සූත්‍ර දේශනාව තුළින් බුදුහාමුදුරෝ අපිට කාරණා 4ක් මතු කරනවා. ඒ 4 තමයි අත්තිසුඛය, භෝග සුඛය, අනන සුඛය, අනවජ්‍ය සුඛය. ඉතින් මේ කාරණා 4 ගිහි ජීවිතය ගත කරන අපට බොහෝම වටිනවා. අත්තිසුඛය සම්පත් තියෙනවා, භෝග සුඛය ඒවා භාවිතා කරනවා, අනන සුඛය ණය නැතිව ජීවත් වෙනවා, අනවජ්‍ය සුඛය පවු නොකර ජීවත් වෙනවා. ඉතින් මෙහි පළවෙනි කාරණා 3ම ඒ කියන්නේ අත්තිසුඛයයි, භෝග සුඛයයි, අනන සුඛයයි කියන කාරණා 3ම ලෞකික ජීවිතයට අදාළ කාරණා. ලෝකෝත්තර ජීවිතයට අදාළ කාරණාවක් තමයි අනවජ්‍ය සුඛය කියන්නේ. ඉතින් මේ පවු නොකර ජීවත් වීම අනවජ්‍ය සුඛය කියන්නේ අපට නිර්වාණය දක්වා ගමන් කරන්න පුළුවන් අවස්ථාවක්. කියන්නේ අපි ධාර්මිකව ජීවත් වුණොත්. ඉතින් මේ බුදුහාමුදුරන්ගේ මේ කාරණාවල් දැනගෙන අපි නිවැරදිව ජීවත් වෙන්න උත්සාහ කරමු. ඔබ හැම දිනකටම තෙරුවන් සරණයි.